ෆර්නෑන්ඩෝ අපිව ඔයාගේ වීඩියෝස් ෆේස්බුක් එකේ බලන අය කමෙන්ට් එකක් දාලා තිබුණා ඔයාගේ ඔය තියෙන සෙටප් එක ස්පීකර්ස් ඇම්ප්ලිෆයර් එක ඒවා ගැන පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න කියලා. ඉතින් ඒක ෆේස්බුක් එකට දාන්න ටිකක් දිග වැඩි වෙයි කියලා මට හිතෙච්ච නිසා මම හිතුවා පොඩි ක්ලිප් එකක් කරලා මෙහෙම දාමු කියලා. මට ඉතින් ඕක සම්පූර්ණ ප්‍රශ්න මේ මාර දැනුමක් නැහැ. නෑ ඔයා දන්න ටික එක්ස්පීරියන්ස් එකෙන් මම හොයාගත්ත ටික මම මේක මගේ හොබි එකනේ. ඒකට මගේ හොබි එකට ඕන කරන ඒවා මම හොයාගෙන තියෙනවා. ඉතින් ඒ ටික මට ෂෙයා කරගන්න. ඔව් එතකොට ඒ කියන්නේ එතකොට එකක් ඔයා මොකක් හරි වැරදි දෙයක් කරනවා නම් ඒ ගැන මට කියන්න ඕන. ඔව් තව දන්න අය ගැන කියයි. සහ කවුරු හරි ඔයා කරන එකක් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මොකද අපිට ගොඩාක් අය කමෙන්ට් කරලා තිබුණා ඔයාගේ වීඩියෝස් බලලා ඒගොල්ලන්ටත් ආසයි කියලා එකක් පටන් ගන්න. ඔව් ඉතින් ඒ හින්දා පොඩ්ඩක් මට හිතෙනවා ඒක පිරිසක් හැදිනවා නම් හරි ෂෝ දේවාශයා ඒ මොකටද මහා රෙකෝඩ් එකතු කරන්නන්ගේ සංගමය වගේ එකක් හදන්න. මට එහෙම කරගන්න පුළුවන්. එතකොට මට ඒක ෂෙයා කරගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අයිඩියාස් අපිට මට දෙයි. එතකොට මේ අලුත් රෙකෝඩ්ස් ගැන මට කියයි. මාගාව තියෙන ඒවා ගැන ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. හරි ඔයාලා තියෙන ප්‍රශ්නේ අහන්නකෝ දැන්. මම හරි. එහෙනම් මගේ සෙටප් එක ගැන කියන්න දෙන්න ඔයාලට. ඒක ඕක ගැන කියන්නේ ඕක ගැන මම ප්‍රශ්න අහන්න ගියත් මට ඕක සම්පූර්ණ ප්‍රශ්නයක්. ඔව්. මේක මේක වාට පෙන්නන්න පුළුවන් මේ ටෙක්නික්. එන්න පුළුවන්. හරි. බ්‍රෑන්ඩ් එක ටෙක්නික්ස්. right. හරි. එතකොට මේ තියෙන SL මොකද්ද ඔය ඇනලොග්ද ඩිජිටල් නෑ එහෙම මේක මේ ඩිරෙක්ට් ඩ්‍රයිව් එකක්. මොකද මම ආසයි ඩිරෙක්ට් ඩ්‍රයිව් මැෂින්ස් වලට. right. මොකද ඒකට බෙල්ට් එකක් යූස් වෙන්නේ නෑ. මෝටර් එකේ ඉඳන් මේ ටර්න් ටේබල් එකට මෝටර් එකට මේ බෙල්ට් එකක් නෑ. දැන් මේක කෙලින් මෝටර් එකකින් කනෙක්ට් වෙලා තියෙන්නේ. හරිද? මේක මගේ මේ ප්ලේයර් එක ස්පීඩ්ස් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ 33 and 45 කියන මේ ස්පීඩ්ස් දෙක. right. ඒ ස්පීඩ්ස් දෙක මට ඒ කියන්නේ දැන් අපි ප්ලේයර් එකේ මේක අපි මේ ස්පීඩ් එක හරිද කියලා චෙක් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට ෆෝන් එක තියලා හරි ඒ කියන්නේ RPM එක හරියටම 32ද 32 අමාරුද කියලා පුළුවන්. ඔය ෆෝන් එකට ඇප් එක දාගත්තාම RPM ඇප් එක ෆෝන් එක තියලා ප්ලේ කරපුවාම මම කරන විදිහ මම මේ කියන්නේ. එතකොට ඒ ස්පීඩ් එක පෙන්නනවා. අපි එක දවසක පොඩ්ඩක් පෙන්නනවා. එතකොට ඒ ස්පීඩ් එක ඕනනම් වෙනස් වෙලා නම් මෙතනින් හදන්න පුළුවන් මේ 33 ඕක තමයි ඔයාට කිව්වේ අර පූසාගේ ඇල්බම් එක ඒකට මම කිව්වේ මේ ස්ටිල් දෙකක් තියෙනවා 33 and 44 කියලා. ඒකට 44 එකට දාලා අහන්න පුළුවන්. හරිද? එතකොට ඒක කරන්නේ මේකෙන්ද මේ දෙකෙන්ද? මේකෙන් 33 එක මෙතන තියෙනවා. සෝරි මම ඇහුවේ සෝරි මම ඇහුවේ මේකෙන්ද කරන්නේ මේ දෙකෙන්ද කියලා. මේකෙන්. ඕකේ. මේකෙන් මම දැන් කියන්න මේ 33 දැම්මෙන් පස්සේ ඒකේ ස්පීඩ් එක වෙනස් කරන්න ඕන නම් මේකෙන් කරන්න පුළුවන්. ප්ලස් මයිනස් කියලා තියෙනවා දෙපැත්තෙම. ඕකේ. ඒකට 45 වම් ටර්න් කරන් පස්සේ 45 ස්පීඩ් එකේ මොන හරි වෙනසක් තියෙනවා නම් ප්ලස් වෙන්න ඕනේද මයිනස් වෙන්න ඕනේද කියලා එයා පෙන්නලා තියෙනවා එතන. හරි ඒක තමයි මේ දෙක තියෙන්නේ. right? අර එහා පැත්තේ කැලක් තියෙන මොකද්ද? මේක මේ ලයිට් එකක් තියෙන ඉන්ඩිකේටර් ලයිට්. right? අර පේනවා මේක මෙහෙම මම පොඩ්ඩක් ඩවුන් කරලා right? ඒ කියන්නේ එයා පෙන්නනවා ඉන්ඩිකේට් කරනවා මගේ මේ ටෝන් නාම එක ආවා කියලා. දැක්කනේ? රයිට්. හරි. හරි. ඒකට තමයි ඒක තියෙන්නේ. ටෝන් නාම එක කිව්වේ කොහොමද? මෙන්න මේක මේ තියෙන මේක තමයි ආම් එක. මේ කාට්‍රිජ් එක. මේක මේ එක්කෙනෙක් අහලා තිබුණා මොකද්ද කියලා මේ මගේ තියෙන ඔඩියෝ ටෙක්නිකා එකක්. මේකටද කාට්‍රිජ් එක කියන්නේ? ඔය පොඩ්ඩක් ඉස්සරහින් ගන්න පුළුවන් මෙන්න මෙතන. ඔන්න දැන් පේනවා ඇති ඒක ඔඩියෝ ටෙක්නිකා එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක පැය ගාණක් තියෙනවා. ඔයගොල්ලෝ පර්චේස් කරද්දී ඒක පේනවා ඔයගොල්ලන්ට. මොකද මේ පොඩි කැලක් මේක තියෙන මේ කැප් එක මේක වහන්න. ඕකේ. ප්ලේ කරන්න නැති වෙලාවට මට මේක මෙහෙම වහලා තියන්න පුළුවන්. හරිනේ. මේ අනිත් මේ කළු කැලක මේ කළු කැල්ල නේද මට. මේකෙන් තමයි මම මේක බ්‍රෂ් කරන්නේ. හරි. ඒ කියන්නේ නීඩල් එකෙත් ඔයගොල්ලෝ කොච්චර රෙකෝඩ් එක පිහලා දැම්මත් අපිට පේන්නේ නැහැ මේක හරි චූටි ගෲව් එකක් නේ තියෙන්නේ. මේ ඒකේ චූරි ඩස්ට් එක හොයලා මේ නීඩල් එකේ රැඳෙනවා. ඒ නීඩල් එක පිහන්න තමයි මම මේ බ්‍රෂ් එක යූස් කරන්නේ. ඕකේ. රෙකෝඩ්ස් පිහන්න තමයි මම මේ ඒක දන්නවා. හරි. එතකොට ඇම්ප් එක ගැනත් පොඩ්ඩක්
ඇම්ප් එක මොකද මට මෙහි තියෙනවා මේ මෙතන ඇයි ඇම්ප් එකයි මේකයි දෙක හරි මට ඒ හරියටම හරි ඇත්ත මොකද මේ ඇම්ප් එක රත් වෙනවානේ. ඔව්. ඒකෝර මේක උඩනේ මේ මැෂින් එක තියෙන්නේ. එහෙම තියන්න හොඳ නැහැ. මම තියෙන දේ බලන්න මට මේ ඉඩත් එක්කම ප්‍රශ්නයක් තියෙන්නේ. ඇම්ප් එක නම් වා දන්නවා ඇති මේ ට්‍රියෝ ඇම්ප් එක මම දන්නේ මම කොහොමද දන්නේ? ඔයානේ දන්නේ. හරිද මේකේ බලන්න මොඩල් නම්බර් මොනවද දන්නේ මෙච්චර බොත්තම් ගොඩක් තියෙන්නේ? මේ තියෙන්නේ ස්පීකර් එක සිලෙක්ට් කරන්න. මේ තියෙන්නේ බේස් එක. හරිද? බේස් එකට. right? මේ තියෙන්නේ ට්‍රිබල්ස් වලට. right? එතකොට මෙතන තව පොඩි ඉක්වලයිසර් එකක් වගේ එකක් තියෙනවා. මට ඒක ඒ දෙක on off කරන්න පුළුවන්. මේ තියෙන හර්ට්ස් ගන්න. ඒ කියන්නේ ඔයා මොන රෙකෝඩ් එක දැම්මත් සවුන්ඩ්ස් එළියට එන විදිහ ඕකෙන් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. කරන්න ඕන. මම දන්නේ මම නම් ඒක කරනවා. මොකද දැන් ඇම්ස් තියෙනවා මේ ඔක්කොම ෆික්ස් වෙලා ආපු එක. ඒවා ඇඩ්ජස්ට් කරන්න ඕනේ නැහැ. හැබැයි මම හිතන එකක් තමයි මේ අපේ මේ කාමරේ තියෙන බඩුත් එක්ක එතකොට එන මියුසික් එන ක්වලිටි එක මට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඔය ඇබ්සෝබ් කරනෝනේ මේ සවුන්ඩ්. ඒකට තමයි මම ආසයි මේ ඇප් එකට ඇත්තටම. ඉතින් තව මොනවද වඩහන්න තියෙන්නේ? ස්පීකර්ස් දෙක? ඔව් ස්පීකර්ස් දෙක ගැන අහලා තිබුණා. ඒකත් මම පෙන්නන තව එක්කෙනෙක් හොඳ ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඔයා ඔතන ඉඳලා ඕක ප්ලේ කරාට ඕක නෙවෙයි නේද ඔයාගේ ස්වීට් ස්පොට් එක කියලා. මොකද ඒ ඔයාගේ ස්වීට් ස්පොට් එකට සින්දු ඇහෙන විදිහ වෙනස් ඇති කියලා. මෙතන මම ප්ලේ කරාට අතන තමයි ඉඳලා. ඔව් එයා අහන්නේ අතන ඉඳලා මේ ඔය මේ ඒකට හරියන විදිහට එයා මේ බෆල් හරෝලා තියෙනවා වගේ පැත්ත. මෙතන වගේ ස්පේස් එක හදලා තියෙන්නේ. මම මෙතනට තමයි ඉන්නේ හැම වෙලාවෙම. රෙකෝඩ් එක ප්ලේ කරලා. ඔව් අර ස්පීකර් එක කෙලින් තියෙන්නේ මේක පොඩක් ඇන්ගල් කරලා තියෙන්නේ. මම ඒකත් පෙන්නන්න. මේක මේ බ්‍රෑන්ඩ් එක ටෙක්නික්ස් කියලා මයි බ්‍රෑන්ඩ් එක යන්නේ. තව එකක් මම කියන්න ඕනේ මේ ඇම්ප් එක. මේක 110 එකක්. මේක ජැපනීස් එකක්. මේක 110. එතකොට ඒකට මම මේ ස්ටැබිලයිසර් එක පාවිච්චි කරනවා මේ කරන්ට් එක එන්නේ ඔන්න ඕකෙන්. ඔය පේනවද? ඒක පේන්නේ. මෙන්න මේකනේ. ඉතින් ඔව් අංගලා තියෙන්නේ. ඉතින් ඒකෙන් තමයි මේ 110 කරලා දෙන්නේ මේ 230 තියෙන්නේ. ඒක 110 කරලා මගේ ඇම්ප් එකට දෙන්නේ. ඉතින් ඒක තමයි විස්තරය ඉතින්. එතකොට ඔක තමයි වගේ සෙටප් එක ගැන කතාව. ඔව්. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔයා අරගෙන එන්න. ඔයානේ ප්‍රශ්න කියන්නේ මට. ඔව්. ඒ ප්‍රශ්න අහන්න. ඒකට මම දන්න දෙයක් තියෙනවා නම් මගේ එක්ස්පීරියන්ස් එකේ මම කව කරපුවායින් එහෙම තියෙනවා නම් මම කියන්න. හරි. ඕකේ එහෙනම් බොහොම ස්තුතියි ෆර්නෑන්ඩෝ අපිට දැක්වූ සහයෝගයට. නැවත දවසක හමු වෙමු. බයි.